Welcome to Kumpus Diary YouTube channel. ඉතින් මේක මගේ first vlog එක. මම අද අරන් එන්නේ අපි ගිය සතියේ ජෆ්නා ගියා. ඒකේ වීඩියෝ එක තමයි මම මුලින්ම අරන් එන්නේ. ඉතින් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, share කරන්න. ඒ මතක් කිරීමත් එක්ක අපි යන් අපේ වීඩියෝ එකට. අපි සිකුරාදා හවස තමයි ඇත්තටම යන්න පිටත් උනේ. ඊට පස්සේ සෙනසුරාදා උදේ කිව්වට පාන්දර 1-2 වගේ වෙද්දි අපි ජැෆ්නා වලට ගියා. ඊට පස්සේ අපි සෙනසුරාදා උදේ 7 විතර වෙද්දි අපි නැගිට්ටා. මොකද අපි ඒ දවස් ඇතුළත කරන්න ඕන දේවල් ගොඩක් plan කරලා තිබුණේ. ඒතකොට බලන්න යන්න තැන් අපිට ගොඩක් තිබුණා. ඊට පස්සේ අපි ඇත්තටම උදේ නැගිටලා breakfast එක ගන්න තමයි ගියේ. ඔයාලට පේනවා ඇති මගේ වටේටම තියෙන මුහුද. අපි මේ නතර වෙලා ඉන්නේ තල්සෙවන රිසෝට් කියලා ආමි එකෙන් කරන රිසෝට් එකක. ඉතින් හරිම නිදහස් පාඩුවේ ඉන්න පුළුවන් හරිම කාම් පරිසරයක් තියෙන තැනක්. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් හොඳ තැනක් කියලා මේක. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ පිටිපස්සෙනුත් හරිම ඒ කියන්නේ එන්ජොයි කරන්න පුළුවන් සිටුේෂන් එකක් තිබුණේ. ඉතින් මේ තියෙන අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගිහිල්ලා ඇත්තටම මෙතන يعني හොඳට ඉඩ පහසුකම් තිබුණා. තමන්ගේ නිදහසේ කැම ටික කන්න කිසිම රෂ් එකක් නැතුව ඒගොල්ලෝ ඒක ඊට පස්සේ අපි මුලින්ම ප්ලෑන් කරලා තිබුණේ නාගදීපෙට යන්න. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ යන්න ලෑස්ති වෙනවා. කියන්නේ යන ගමන් දැන් ඉන්නේ. ඉතින් ස්පෙෂල් කියලා එහෙම බලන්න පාර දෙපැත්තේ මොකුත් නැහැ. හැමතැනම මුහුද තමයි තියෙන්නේ. හැබැයි හරි ලස්සනයි. ඇත්තටම කියන්නේ අර අපි ඉන්න අර බිසි ලයිෆ් එකෙන් මිදිලා යම් කිසි වෙනසකට යන්න අපිට හොඳ තැනක් මේ පැත්ත. ඔයාලට පේනවා ඇති මේ පැත්ත ඇත්තටම හරි ලස්සනයි. ඒ කියන්නේ මේ අපි යන මේ ටික කියන්නේ හැම තැනම අර ගස් කොළන් පිරලා කියන්නේ මුහුද මැද්දෙන් කඩලාන ශාක වගේ ඇත්තටම තියෙන්නේ. එතකොට හරි ලස්සනයි ඒක. ඒ කියන්නේ බලන් ඉන්න හරි ආසයි. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ නාගදීපයට යන්න ලෑස්ති වෙන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවා උතනින් බැහැලා ටිකක් දුර යන්න ඕනේ බෝට්ටුව ගන්න. බෝට්ටුව අරගෙන බෝට්ටුවෙන් තමා නාගදීපයට යන්න තියෙන්නේ. ඉතින් අපි මේ බෝට්ටුවක් අරගන්න යන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති අද වීකෙන්ඩ් එකක්. සැටර්ඩේ නිසා ඇත්තටම කට්ටිය ගොඩක් පිරීලා ඉන්නවා. අද චොට්ටක් කියන්නේ චොට්ටක් කොහොමත් වීකෙන්ඩ් එක කියන්නේ බිසිනේ ඉතින්. සෙනග ගොඩක් ඇත්තටම හිටියා. ඔයාලට පේනවා ඇති ඉතින් මේ අපි යනවා බෝට්ටුව තියෙන තැනට. කොහොම හරි ඉතින් මාර ගේමක් දීලා බෝට්ටුවට නැගගත්තා. දැන් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට පේනවා ඇති හරි ලස්සනයි. අපි දැන් යන්න පටන් ගත්තා. හරි ලස්සනයි වටේටම මුහුද. හිත මාර විදිහට කාම් වෙනවා. අපි විනාඩි 40ක් විතර මට දැනුණු විදිහට විනාඩි පැය භාගයක් විනාඩි 40ක් අතර කාලයක් අපිට යන්න ගියා ඇත්තටම නාගදීපෙට. කියන්නේ ඒ තිබුණ අර මං හිතන්නේ එදා පොයේ දවසක්. එතකොට චුට්ටක් අර මුහුදේ තියෙන වෙනස්කමනුත් එක්ක බෝට්ටුවේ ඇත්තටම කට්ටිය ගොඩක් හිටියා. ඒකත් එක හේතුවක් වෙන්න ඇති යාලා යන්නේ. කියන්නේ අපි හැමෝගෙම ආරක්ෂාවත් ඒගොල්ලෝ බලනවානේ. මේ තියෙන අපි නාගදීපෙට දැන් බැහැලා යනවා.
මේ තියෙන්නේ නාගදීප පන්සල. ඔයාලට පේනවා ඇති පන්සලෙත් අර මගින් දැක්කා වගේම කට්ටිය ගොඩක් පිරීලා ඉන්නවා. එදා ඉතින් වීකෙන්ඩ් එකක් හැමෝටම නිවාඩු තියෙන දවසක් සහ පොය දවසක්. ඉතින් ඔය හේතු ඔක්කොමත් එක්ක සෙනග ඉතින් ගොඩක් හිටියා. මේ තියෙන්නේ සුදු බෝධිය. නාගදීප පන්සලේ තියෙන සුදු බෝධිය කියලා තමයි මෙතෙන් කිව්වේ. අපි ඇත්තට මේක ඉගෙන හරි ලස්සනයි එතන. ඔයාලට පේනවා ඇති හරි අමුතුයි ඒක. මම නම් හිතන්නේ ඒක අර කියන්නේ මම දන්නේ මොකද්ද හේතුව එහෙම ඒ කියන්නේ ඒකට සුදු බෝධිය කියලා කියන්නේ කියලා. ඒක අර ඒ කියන්නේ මොකක් හරි හේතුවක් මත ඒකේ තියෙන අර විවිධත්වයත් එක්ක ඒකට ඒ නම කියනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඊළඟට අපි නාගදීප පන්සලෙන් එළියට ආවා. එළියට එන තැනම තියෙනවා කෝවිලක්. මේ කෝවිලේ ඇත්තටම දාලා තිබුණ අර මන්ත්‍ර වගේ ඇහුණු දේවල් එක මට හිතුනේ මේක ගණදෙවි කෝවිලක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ කෝවිලත් වැඳලා නාගදීපෙන් ඇවිල්ලා ඊළඟට ආවේ අපි දඹකොළ පටනට. ඇත්තටම දඹකොළ පටනට එද්දී 12:01 වගේ වෙලා තිබුණා. ඊට පස්සේ අපි එතනින්ම ලන්ච් එක ගත්තා. ලන්ච් එක අරගෙන අපි ඊළඟට යන්න ගියේ දම්කොළ පටුනේ පන්සලට. මේ තියෙන්නේ දඹකොළ පටුන පන්සලට යන තැන. දැන් මේ අපි මේ පන්සලට යන ගමන් ඉන්නේ. ඉතින් මේ පන්සලෙත් අර වගේම ඇත්තටම සෙනග හිටියා. ඔයාලට පේනවා ඇති හරිම ඒ කියන්නේ කාර්යබහුලකමක් පේනවා බලන බැල්මටම. දඹකොළ පටුන කියන්නේ ඔයාලා හැමෝම දන්නවා ජයශ්‍රී මහා බෝධිය වඩම්මපු තැන. ඉතින් එතන පන්සල මේ චෛත්‍යය තමයි තියෙන්නේ. ඇත්තටම එදා දවස අපි දඹකොළ පටුනෙන් ඉවර කරා. ඊට පස්සේ මේ තියෙන්නේ ඉරිදා දවස. ඉරිදා දවස අපි උදෙන්ම පටන් ගත්තේ යාපනයේ කොටුවෙන්. ඔයාලට පේනවා ඇති අපි මේ දැන් මේ වෙලාවේ ඉන්නේ යාපනයේ කොටුවේ. ඇත්තටම එදා චුටක් වහින ගතියකුත් තිබුණා. ඔයාලට බලද්දිත් පේනවා ඇති වැහි වලාකුළු පිරලා තියෙනවා. ඒ වගේම ලාවට නිකන් පොද ගතියකුත් තිබුණා. හැබැයි හරි ලස්සනයි. එදා නම් හරි ලස්සනයි. ඒ කියන්නේ පරිසරයත් හරිම ඒ කියන්නේ සීතලයි රස්නේ ටිකක් අඩුයි. අපි ඊළඟට ගියේ නල්ලෝර කෝවිලට. මේ කෝවිලේ මේ ඇත්තටම කතරගම දෙවියන් මුල් වෙලා හැදුණු කෝවිලක් තමයි කියලා තමයි කියන්නේ. අර Hindu බැතිමතුන් තමයි වැඩිපුරම යන්නේ. හැබැයි ඔයාලා දන්නවා මේකේ තියෙන එක විශේෂ දෙයක් තමයි පිරිමි අය මේක ඇතුළට යද්දී උඩුකය නිරාවරණය කරගෙන යන්න ඕනි කියලා. ඒකෙන් මෙයාලා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අර කෝවිල් භූමිය ඇතුළේදී හැමෝම එක සමාන භාවයක් තියෙන්න ඕනි කියලයි. ඒ වගේම අර කියන්නේ එක වගේ කටයුතු කරන්න ඕනි කියන එක නිරූපණය කරන්න තමයි මෙයාලා එහෙම අර පිරිමි අයට උඩුකය නිරාවරණය කරගෙන යන්න කියලා තියෙන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ ඇත්තට මේක ඇතුලේ අපිට ඡායාරූප ගන්නවත් වීඩියෝ කරන්නවත් මෙයාලා දෙන්නේ නැහැ. මම දන්නේ ඇයි මොකද්ද හේතුව කියන්න ඇත්තටම දන්නේ නැහැ. අපිට ඒ දේවල් කරන්න දෙන්නේ නැහැ. ෆොටෝ එකක් ගන්නවත් වීඩියෝ එකක් ගන්නවත් ඇතුලේ තියෙන ඒ දේවල් වීඩියෝ කරන්න මෙයාලගෙන් අවසරයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඊළඟට අපි ගියේ යාපනයේ කෞතුකාගාරය බලන්න. ඔයාලට පේනවා ඇති අපි මේ යන ගමන් ඉන්නේ කෞතුකාගාරයට. ඒකේ ඇත්තටම අර පරණ කෞතුකාගාරයක තියෙන්න ඕන හැම දෙයක්ම තිබුණා. කාසිද පරණ දේවල්, ඒ කියන්නේ ඒකේ ගොඩක් ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුණා.
ඊට පස්සේ අපි ගියේ ලන්ච් එක අරගෙන එහෙමම රියෝ එකට ගියා. ඔයාලට පේනවා ඇති මම දැන් ඉන්නේ රියෝ එකේ. ඇත්තට මේ හැදෙන්නේ අපේ ඕඩර් එක. අර තියෙන වලට පේනවා ඇති මගේ අයිස්ක්‍රීම් එක. ඉතින් එළියේ ඉඳලා බලා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට කොහොමද ඔයාලගේ ඕඩර් එක හැදෙන්නේ කියලා. ඔය තියන්නේ ඇත්තම අයිස්ක්‍රීම් එකක් ගැන මගේ විචාරය. එන අපි ඔයාලට පේනවා ඇති අපි ඇත්තටම අපේ පැත්තේ කාපු අයිස්ක්‍රීම් එකක් ගැන මේ සහ ඔය අපි කන අයිස්ක්‍රීම් එකත් එක්ක කම්පෙයාර් කරන තැනක් තමයි තියෙන්නේ. ඇත්තටම රියෝ එක අයිස්ක්‍රීම් හරි රසයි. ඒගොල්ලන්ගේ අර කියන්නේ ගානටත් හරිම ඇත්තටම වර්ත්. ඒ කියන්නේ සමහර කියන්න පුළුවන් ගණන් වැඩි අපෝ එහෙම කියලා. හැබැයි නැහැ. ඒගොල්ලන්ගේ මුදලට ඇත්තටම සාධාරණ කරලා තියෙනවා. වරණ නැහැ. අනේ විද්‍යුත් දාන්න. අපි දැක්කේ නේද? අපි ඊට පස්සේ හවස ඇත්තටම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ওই විදිහට තමයි අපේ නාගදීප ගමන ඉවර වුණේ. අපි ඇත්තටම ගොඩක් එන්ජොයි කරා මේ හැම දෙයකින්ම. ඉතින් එහෙම තමයි ලස්සන දවස් දෙකක් අපේ ඉවර වුණේ. ඒත් එක්කම අන්තිමටම ඔයාලට කියන්න ඕන thank you so much මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් අරගෙන මම එනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කිරීමත් එක්කම අදට මං ගිහින් එන්නම්. හැමෝටම good luck.